අයිබෝවන් හැමෝටම මේ අද නවාංශකයේ පිළිබඳ තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න අදහස් කරන්නේ. ගොඩක් දිනෙක නවාංශකයේ කොහොමද හොයාගන්නේ කියන එක අහුවා. ඉතින් මම තීරණය කරා අද නවාංශකයේ කොහොමද ඔයාලට හොයාගන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හොඳයි. එතකොට අපි බලමු නවාංශකය කියන්නේ මොකක්ද කියලා. නවාංශකය එහෙම නැත්නම් නවාංශය. ඔය දෙකෙන්ම කියන්නේ එකම දේ. නවාංශය කියන්නේ නවාංශකය කියන්නේ. එතකොට අපි දන්නවා ඔබට මම මතක් කරන්න අපේ කේන්ද්‍රයේ මේ වගේ කොටු 12ක් නැත්නම් රාශි 12ක් මේ විදිහට සලකුණු වෙනවා. මේ එක රාශියක වටිනාකම ඔබ දන්නවා අංශක 30ක් කියලා. මොකද මේක අංශක 30ක් වෙන්නේ අපි මේ ආකාරයට සැකස්ම හැදුවට මේක ඇත්තෙන්ම රාශි චක්‍රයක්. මේ වගේ රවුමක් නැත්නම් ඉලිප්සයක් විදිහට යන්නේ. රවුමක් විදිහට. එතකොට මේ මුළු වට රවුමෙම වටිනාකම වෙන්නේ අංශක 360. ඔය 360 අපි මේ වගේ රාශි 12කට බෙදනවානේ. රාශි 12කට බෙදනවා කියන්නේ 360 12න් බෙදනවා. 12න් බෙදුවාම කීයද? එක රාශියක වටිනාකම වෙනවා අංශක 30ක්. අංශක 30ක්. එතකොට මේ රාශි 12ම අපි අංශක 30ක් විදිහට තමයි ගන්නෙ එක රාශියක වටිනාකම. කියන්නේ හැම රාශියක්ම සමානයි. එතකොට අපි බලමු මේ අංශක 30 තව කොටස් 9කට බෙදෙනවා. 9කට බෙදෙනවා මේ අංශක 30. මේ වගේ අංශක 30ක් වෙච්ච කෝණේ කොටස් 9කට මේ වගේ බෙදෙනවා. මේ වගේ බෙදෙනවා. මේකක් නවාංශකයක්. එතකොට මෙතන නවාංශක කීයක් තියෙනවද? නවාංශක 9ක් තියෙනවා. මේක රාශියක් ඇතුලේ නවාංශක 9ක් තියෙනවා. එතකොට මේකේ මුළු වටිනාකම අංශක 30යි. අංශක 30 බෙදනවා 9කට. එතකොට අංශක 30 කොහොමද අපි 9ට බෙදන්නේ? කොහොමද අංශක 30 9ට බෙදන්නේ? මෙතනදී අපි ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. මේ අංශක එකක් හැදිලා තියෙන්නේ මොන වගේද කියන එක. එතකොට අංශක එකක් හැදිලා තියෙනවා කලා 60කින්. අපි කලා හඳුන්වන්නේ මේ විදිහට ඇල ඉරක් උඩින් පොඩි ඉරි කැල්ලක් දානවා. ඒක තමයි අපි කලා විදිහට හඳුන්වන්නේ. ඒ වගේම කලා එකක් හැදිලා තියෙන්නේ විකලා 60කින්.
ඔබට මේක පහසුවෙන්ම මතක තියෙන මම දෙයක් කියන්න. පැයක් හැදිලා තියෙන්නේ පැය එකක් හැදිලා තියෙන්නේ මිනිත්තු 60කින්. ඒවල මිනිත්තු එකක් හැදිලා තියෙන්නේ පත්තර 60කින්. ඒ ක්‍රමවේදයමයි මෙතනත් භාවිතා වෙන්නේ. විකලා 60කින් කලා එකක් හැදෙනවා. කලා 60කින් අංශක එකක් හැදෙනවා. හරි. දැන් ඔබට මේ පිළිබඳව අවබෝධය තියෙනවා. දැන් අපි බලමු අංශක 30ක් වූ රාශියක් බෙදනවා 9. නමේ කොටස් කීයක් තියෙනවද 30කට? නමේ කොටස් 3යි. එතකොට 27යි. තව මෙතන 3ක් ඉතිරි. අංශක 3ක් ඉතිරි. ඒ අංශක 3 කොහොමද අපි 9න් බෙදන්නේ? අන්න එතනදී අපි මේ අංශක 3 පරිවර්තනය කරගන්නවා කලාවලට. අංශක 1ක් කලා 60යි නම් අංශක 3ක් කීයද? 180යි. එතකොට අංශක 100 මේ කලා 180 අපිට බෙදන්න පුළුවන් 9. එතකොට කීයද? 20යි. ආන්න. එතකොට මේ ආවේ කලා 20. මේක අපි අංශක 3 කියන එක කලා බවට පරිවර්තනය කරගන්නවා. කලා 180 බෙදනවා 9. එතකොට උත්තරේ එනවා කලා 20. එතකොට මෙතන මුලින් ආව අපිට අංශක 3යි මෙතන කලා 20යි. එතකොට අපිට පිළිතුර ලැබෙනවා අංශක 3යි කලා 20යි. එතකොට අංශක 30 9කට බෙදපුවාම මෙන්න මේ එක කොටසක වටිනාකම වෙනවා අංශක 3යි කලා 20යි. කියන්නේ එක නවාංශකයක වටිනාකම අංශක 3යි කලා 20යි. හරි. දැන් අපි තව කාරණයක් මෙතනදී සලකලා බලන්න ඕනේ. මේ නවාංශක අපි ගණින ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය හැදිලා තියෙන්නේ හේතුව සහිතව. ඒ හේතුවත් මම කියලා දෙන්නම්. මේ අංශක ගණින ක්‍රමවේදය මම දැන් පැහැදිලි කරන්නයි යන්නේ. මේෂ අපි රාශි 12 ලියනවා මේ අතට. වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. මේ විදිහට කොටස් 4ක් තියෙනවා රාශි 3 බැගින්. අපි මේ රාශිය හඳුන්වනවා මේ ගොඩවල් 4 මේෂ සිංහ ධනු. මේවා තේජෝ රාශි. නැත්නම් ගිනි රාශි. තේජෝ රාශි. මේෂ සිංහ ධනු. හරිද?
වෘෂභ, කන්‍යා, මකර. මේක මේ තුන පඨවි. පඨවි මොහොත් තද බව, දැඩි බව. මිථුන, තුලා, කුම්භ. මේක වායෝ. වායෝ රාශි. එතකොට කටක, වෘශ්චික, මීන. මේක ආපෝ. එහෙමත් නැත්නම් ජල. ජල රාශි. මේවා අපි හිතමු මේෂ රාශිය ආවා කියලා ලග්නෙට. එතකොට අපි නවාංශකේ ගණින්න පටන් ගන්නෙ මෙන්න මේ මේෂ රාශිය. සිංහාවොත් ඒත් අපි නවාංශකේ ගණින්න පටන් ගන්නෙ මේෂ රාශිය. ධනුවාවොත් රාශිය අපි ඒත් නවාංශකේ ගණින්න පටන් ගන්නෙ මේෂ රාශිය. වෘෂභ, කන්‍යා, මකර. මේ තුනෙන් එකක් આવොත් මොකද කරන්නේ? වෘෂභාව ඒත් මකර, කන්‍යාව එතකොටත් මකර, මකරාව ඒත් මකරම. මිථුන වායෝ රාශි තුන. මිථුන, තුලා, කුම්භ. මේකදී අපි මොකද්ද පාවිච්චි කරන්නේ? නවාංශකේ ගණන්. තුලා. ඒකට මිථුනාවොත් ඒත් තුලාවෙන්, තුලාවොත් ඒත් තුලාවෙන්මයි, කුම්භාවොත් ඒත් තුලාවෙන්මයි. ඊළඟට ආපෝ රාශි තුන. කටක, වෘශ්චික, මීන. ඒ රාශි තුනෙන් කුමන රාශිය ආවත් අපි නවාංශකේ ගණින්න පටන් ගන්නෙ කටක රාශිය. කටක නම් ඒත් කටක, වෘශ්චික නම් එතකොටත් කටක, මීන නම් ඒත් කටකෙමයි. මේෂ, මකර, තුලා, කටක. ඕකට අපි කෙටි උදමක් දාගන්න පුළුවන්. මේම තුක. මේම තුක. මේ අපි දාලා තියෙන්නේ මේ ගණින රාශි හතරේ මුල් ලකුණු ටික. මේම තුක. එහෙම නැත්නම් තව විදිහකට පාවිච්චි කරනවා. මේ මචං තුඹ කරවිල. මේ දෙකෙන් ඔබට කැමති පහසු ඕනෑම ක්‍රමයක් මතක තියාගන්න පුළුවන්. මේම තුක. මේන් මචං තුඹ කරවිල. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. මොකද මේ රාශි තුන මේෂයෙන් පටන් ගන්න. මේ රාශි තුනයි මකරෙන් පටන් ගන්න. මේ වායෝ රාශි තුනයි තුලාවෙන් පටන් ගන්න. මේ කටක, වෘශ්චික, මීන. මේ ආපෝ රාශි තුන ඒ කටකෙන් ගණින්න පටන් ගන්න. ඒ වෘශ්චිකෙන් ගණින්න බැරි. ඒ මීනෙන් ගණින්න බැරි. ඔබට එහෙම ගැටලුවක් ඇති. ඒ ගැටලුවට පිළිතුර කියනවා නම් ඔබට එක පහදලා දෙන්න. ටිකක් විස්තරේ දීර්ඝ වෙනවා. right. මෙන්න රාශි 12. මෙන්න රාශි චක්‍රය. හරිද? දැන් අපි කියමු මේක මේෂ රාශි. මෙන්න මේෂ රාශි. මේ තියෙන මේෂ රාශි. මෙන්න මේෂ රාශි. හරිද? මේකනේ අපේ විශ්ව කේන්ද්‍රයේ පළවෙනි රාශිය. මේකේ නවාංශක නමේ බෙදෙනවා.
ඔන්න 9කට බෙදුවා. කොටස් 9කට බෙදුවා. හරිද? ඔන්න කොටස් 9. මේ රාශියේ පළවෙනි නවාංශකයේ දැන් මේ රාශියේ පළවෙනි රාශිය මේෂනේ. එතකොට පළවෙනි නවාංශකයේ පටන් ගන්නෙ මේෂවලින්. ඊළඟට දෙවෙනි නවාංශකයේ මොකද්ද? වෘෂභ. මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික. අන්තිම එක ඒ පිළිවෙලට ආපුවම වෘශ්චික. දැන් 9 සම්පූර්ණයි. ඔන්න මේ මේෂ නවාංශකයෙන් පටන් අරගෙන වෘශ්චික නවාංශකයෙන් ඉවරයි. ඊළඟට දෙවෙනි නවාංශකය. ඔන්න මේෂ නවාංශකය මම මෙතනින් කියනවා පැහැදිලි වෙන්න. හරිද? මේෂේ නවාංශක ටික. 1 මේෂ, 2 වෘෂභ, 3 වෙනි එක මිථුන, 4 කටක, 5 සිංහ, කන්‍යා, 7 තුලා, 8 වෘශ්චික. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු. ධනුවෙන් ඉවර වෙනවා. සමාන මෙතන වෘශ්චික නෙමෙයි ධනුවෙන්. හරිද? ධනුවෙන් ඉවර වෙනවා. ඊළඟ රාශිය මොකද්ද? වෘෂභ රාශිය. ඒතර වෘෂභ රාශිය නවාංශක 9ක් තියෙනවා. ඔන්න වෘෂභ. දැන් මෙතනදී ධනුවෙන් ඉවර වුණා. ඊළඟට ධනුවට පස්සේ තියෙන රාශියෙන් වෘෂභ රාශිය පටන් ගන්නවා. මොකක්ද ධනුවට තියෙන පස්සේ තියෙන රාශිය? එතන මේකේ පළවෙනි එක වෙන්නේ ධනුවට පසුව තියෙන රාශිය. මකර. මකරෙන් තමයි පටන් ගන්නේ. දෙවෙනි එක වෙනවා කුම්භ. තුන්වෙනි එක මීන. ඊළඟට නැවත පටන් ගන්නවා මේෂය. මේ චක්‍රේ මේ විදිහටම යනවා. මේ පිළිවෙලටම යනවා රාශිය 12 ඉවර වෙනවා. ඊළඟට හතරවෙනි එක මේෂ. නැවත මේෂෙන් පටන් ගන්නවා. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා. අන්න ඒක කන්‍යා වලින් ඉවර වුණා. ඊළඟට යනවා ඊළඟ රාශිය මොකද? වෘෂභයට පස්සේ මිථුන රාශිය. මිථුන රාශිය. මිථුන රාශියට යනවා. ඒක මිථුන රාශිය ගත්තාම කන්‍යාවෙන් වෘෂභ ඉවර වුණා. එතකොට මිථුන පටන් ගන්න මොකද්ද? කන්‍යාවට පස්සේ තියෙන්නේ තුලා. එක තුලා, දෙක
වෘශ්චික 3 ධනු 4 මකර 5 කුම්භ 6 වෙනවා මීන 7 මේෂ 8 වෘෂභ 9 මිථුන අන්න ඒකේ 9 වෙනි නවාංශිකේ මිථුනෙන් ඉවරයි ඊළඟ රාශිය මොකක්ද කටක එතකොට කටකේ මොකෙන්ද ආරම්භ වෙන්නේ මෙතන මිථුනෙන් ඉවරයි කටකෙන්මයි පටන් ගන්න කටක රාශිය කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන ඔන්න මීනෙන් ඉවරයි ඊළඟ රාශිය මොකක්ද සිංහ සිංහේ පටන් ගන්නෙ මොකද්ද මොකෙන්ද සිංහ පටන් ගන්නෙ මෙතනින් කටකේ මීනෙන් ඉවරයි මේෂේ අන්න නැවත සිංහ පටන් ගන්න මේෂේ ඔය රටාවම තමයි රාශි 12 ඉවරනකන් යන්නේ එතකොට බලන්න මේෂ රාශිය මේෂෙන්ම ආරම්භ වුණා හරිද ඊළඟට වෘෂභ රාශිය මකරෙන් ආරම්භ වුණා හරි මිථුන රාශිය තුලාවෙන් ආරම්භ වුණා හරි දෙන තුලා කටක රාශිය කටකෙන් ආරම්භ වුණා ඒ වගේම සිංහයට යනකොට නැවත මේෂෙන් ධනුවට යනකොටත් නැවත මේෂෙන් ඔය රටාවම තමයි වෘෂභ රාශියට ගියාම මකරෙන් කන්‍යා රාශියට ගියාම මකරෙන් මිථුනට ගියාම තුලාවෙන් තුලාවට ගියාම තුලාවෙන් කුම්භයට ගියාම කුම්භෙන් කටකේ වෘශ්චිකේ කටකේ මීන කටකේ ඔය රටාවම තමයි මම රාශි 12ම මේ විදිහට ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රාශි හතරෙන් ඔබට මේ පිළිබඳ මන අවබෝධයක් එන්නද කියලා මම විශ්වාස කරනවා හොඳයි දැන් අපි යමු තවත් නවාංශිකයේ පැත්තට දැන් මම කිව්වා රාශියක වටිනාකම අංශක 30යි නවාංශකයක වටිනාකම කීයද අංශක 3යි කලා 20ක් කියලා මම කිව්වා. ඒකට මේ වගේ කොටස් 9කින් තමයි හැදිලා තියෙන්නේ මේ අංශක 30. හොඳයි. දැන් අපි බලමු කොහොමද නවාංශකයට යන්නේ කියලා. නවාංශකයේ මොකක්ද හරියටම රාශියේ ලග්න ස්පුටයත් එක්ක බලපුවාම නවාංශකයේ කොතනද නැවතිලා තියෙන්නේ කියලා අපි හොයාගමු. මේ විදිහට අපි හිතමු ලග්නේ දෙනවා සිංහ කියලා. ඔන්න සිංහ. ඒකේ ලග්න ස්පුටේ දෙනවා අංශක 12යි කලා 40යි කියලා.
ඉතින් අංශක 12යි කලා 40 සිංහ රාශිය කියලා මේ කේන්ද්‍රේ. එතකොට අපි කොහොමද මේකේ නවාංශකය අපි හොයාගන්නේ? මේ ලග්න පුටේ තියෙනවානේ. එතකොට සිංහ රාශිය මොකෙන්ද අපි ගණින්න පටන් ගන්න? අපි දුන්නු සිංහ කියලා. ඔන්න සිංහ රාශිය. ඔන්න සිංහ. සිංහ රාශිය ගණින්න පටන් ගන්නෙ මේෂේ. එතකොට අපි බලනවා එක මේෂ දෙක වෘෂභ තුන මිථුන හතර කටක පහ සිංහ හය කන්‍යා හත තුලා අට වෘශ්චික 9 ධනු. දැන් අංශක 30ක් වෙච්ච රාශියේ පළවෙනි නවාංශකේ තියෙන්න ඕනේ අගය මොකක්ද? එක අංශකයක වටිනාකම කීයද? එක නවාංශකයක අංශක 3යි කලා 20යි. එතකොට මේෂේ තියෙන්න ඕනේ බිඳුව අංශක 3යි කලා 20ත් අතර බිඳුවක් අංශක 3යි කලා 20ත් අතර. දැන් මෙහෙමනේ. රාශිය මෙහෙමනම් මේ පළවෙනි නවාංශකේ මේෂ. එතකොට මේ මේෂ නවාංශකේ තියෙන්න ඕන මෙතන බිඳුව මෙතන අංශක 3යි කලා 20යි. ඔන්න ඔය අතර තමයි පළවෙනි නවාංශකේ. ඊළඟට දෙවෙනි නවාංශකේ මොකද්ද? වෘෂභ. වෘෂභෙ ඉන්න ඕන කොයි මේ අගයන් දෙක අතරද? පටන් ගන්න අංශක 3යි කලා 20යි. තව අංශක 3යි කලා 20ක් මෙතෙන් දෙක තියෙනවා. එතකොට අංශක 6යි කලා 40යි. අංශක 6යි කලා 40යි. එතකොට ඔන්න අංශක 3යි කලා 20යි අංශක 6යි කලා 40යි අතර නම් වෘෂභ නවාංශකේ. එතකොට මිථුන නවාංශකේ කොහොමද? හරි. මේ පෙර පරිදිමයි. එතකොට පටන් ගන්න කොහොමද? අංශක 6යි කලා 40යි මේකට තව අංශක 3යි කලා 20ක් එකතු වෙනවා. එතකොට ඔබට මතක ඇති අංශකයකට කීයද? කලා 60ක්. දැන් මෙතෙන්ට අංශක 3යි කලා 20ක් එකතු කරාම කීයද? අංශක 3ක් මෙතෙන් එකතු වුණාම 9යි. මේ කලා 40ට කලා 20ක් එකතු වුණාම කලා 60ක්. කලා 60ක් කියන්නේ අංශක 1යි. එතකොට මේ 9ට තව එකක් එකතු වෙනවා අංශක 10යි. පැහැදිලි? ඒ වගේම කටක රාශිය ඊළඟ රාශිය. ඒක අංශක 10ක් අංශක 13යි කලා 20ත් අතර. එතකොට සිංහ කොහොමද? අංශක 13යි කලා 20යි අංශක 16යි කලා 40යි. කන්‍යා අංශක 16යි කලා 40යි අංශක 20යි.
මෙතනත් මේ රටාවමයි. 3යි 20යි 6යි 40යි 10යි. 13යි 20යි 16යි 40යි 20යි. අංශක 20යි අංශක 23යි කලා 20යි. වෘශ්චික අංශක 23යි කලා 20යි අංශක 26යි කලා 40යි. ධනු අවසාන නවාංශික 9 අංශක 26යි කලා 40යි අංශක 30යි. මේ විදිහට තමයි නවාංශකේ බෙදෙන්නේ. එතකොට යම් ජන්නේ අංශක බිඳුවත් අංශක 3යි කලා 20ත් අතර ඉපදිලා නම් මේ නවාංශකේ මොකද්ද වෙන්නේ? මේෂ. එතකොට මේ සිංහ රාශියේ ඉපදුන ජන්මියාගේ ලග්නස්පුටේ අංශක 3යි කලා 20ත් 6යි 40ත් අතර නම් නවාංශකේ වෙන්නේ වෘෂභ. එතකොට අපිට දීලා තියෙන උදාහරණ කේන්ද්‍රයේ ලග්නස්පුටේ කීයද? අංශක 12යි කලා 40යි. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ අතරින් මේ අංශක 12යි කලා 40 තියෙන්නේ මොන නවාංශකයේ අතරද? මොන නවාංශකයේද? 6යි 40යි 10යි ගත්තොත් ඒ 12ට නෑ. 10යි 13යි අතර. අන්න මේ අතරට එනවා අංශක 12යි කලා 40. 10යි 13යි 20ත් අතරනේ. අංශක 12යි කලා 40 එනවා මේ අතරට. එතකොට නවාංශකේ මොකද්ද වෙන්න ඕනේ? කටක. නවාංශකේ මොකද්ද වෙන්න ඕනේ? කටක. පැහැදිලිද ඔබට? අපි තව උදාහරණයක් කරමු. අපි ගමු මිථුන රාශිය. හරි. මිථුන රාශිය. අංශක 23යි කලා 26යි කියන්නේ. ඔන්න අංශක 23යි කලා 26යි දෙක ඉපදිලා තියෙනවා. දැන් කොහොමද අපි හොයන්නේ? මිථුන. රාශිය මිථුන නම් අපි නවාංශකේ මුකෙන්ම ගණින්න පටන් ගන්නෙ. ඔය මිථුන රාශිය. මෙන්න මිථුන රාශිය නම් අපි පටන් ගන්නෙ තුලාවෙන්. තුලාවෙන්. හරි? ඔන්න මිථුන. හරි? ඔන්න පළවෙනි නවාංශකේ තුලා. 0.3 දෙවෙනි එක වෘශ්චික. ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන. ඔන්න නවාංශක නම්. තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන. ඔන්න නවාංශක නම්. දැන් 23යි කලා 26යි. කොතනද ඉපදිලා තියෙන්නේ? අන්න මේ විදිහට අපි ලියා ගන්නවා. ලියා ගත්තාම අපිට පැහැදිලිව හොයාගන්න පුළුවන් කොතනද ඉපදිලා තියෙන්නේ.
එතකොට 0.3 20 අතර ගන්න පුළුවන්ද? බැ. 23 26 3යි කලා 20යි 6යි 40 අතර පුළුවන්ද? බැ. 6යි 40යි 10යි අතර පුළුවන්ද? බැ. එතකොට 13යි 20යි 16යි 40 අතර පුළුවන්ද? ඒත් බැ. 16යි 40යි 20 අතර බැ. 20යි 20ත් 23යි 20ත් අතර ඒත් බැ. ඇයි? මෙතන කලා 26යි. මෙතන කලා 20යි. එතන 26යි. එතකොට ආන්සර් එක 23යි කලා 20ත් 26යි 40ත් අතර. පුළුවන්ද? පුළුවන්. අන්න 23යි කලා 26යි. එතකොට ඒක දෙලා තියෙන්නේ කොතනද? ඉන්න නවාංශකයේ මිතු වෘෂභ. ඉන්න නවාංශකේ. තියෙන්නේ. අන්න ඒ ආකාරයට තමයි අපි නවාංශකයක් හොයාගන්නේ. ලග්නයත් ලග්නස්පුටයත් ආශ්‍රය. මම හිතන්නේ ඔබට දැන් නවාංශකයක් හොයාගන්න ආකාරය ඉතාමත් හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. එහෙනම් මම දැනට මේ විස්තර කිරීම නවත්තනවා. එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි.